අයිබෝන් යාළුවනි අද ඔයාලට මාළු මාකට් එකට ගියාම අපි ගෙදරට ගෙනාපු හරිම ලස්සන වෙනස් වෙනුමක් තියෙන මාළුවෙක් කියන විස්තරයක් තමයි ගෙනාවේ. මෙයා අපි සාමාන්‍ය ජන ව්‍යවහාරය කියන්නේ හබරලියා කියලා. එතකොට මේ හබරලි මාළුවා නිතර දකින්න ලැබෙන මාළුවෙක් නෙවෙයි. ඒ නිසා තමයි අපි ගෙනාවේ. අපි මෙයාලගෙන් දෙන්නෙක් විතර ගෙනාවා. ඔයාලට හිතා ගන්න පුළුවන් ඇති මෙයාලා හරිම නිකන් අර කිඹුලික්ගේ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. දත් නිකන් හොටක් වගේ තමයි තියෙන්නේ. හොට අපි අර මිරිදිය මස්සෙන් දකින්නේ ගා ඇලිගේටර් ගා වගේ මාළුන්ගේ වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඇත්තටම ගා පවුලේ පිස් කෙනෙක් තමයි මෙයා. මෙයාගේ දත් හරිම තියුණුයි. මම හිතන්නේ ඒක ගොදුරු අල්ලගන්න එහෙම මම හිතන්නේ ගොඩාක් එයාට උදව් වෙනවා ඇති. ඉතින් මෙයා තරමක වැඩුණු මාළුවෙක්. කිලෝ එකක් විතර වගේ තිබ්බා. ඒ වගේම මෙයාගේ දිග ගත්තොත් එහෙම අඩි 2ක් විතර වගේ තියෙනවා. ඉතින් මේ මාළුවා අර අපි සාමාන්‍යයෙන් භාවිතා කරන මාළු වගේ ඔය බලය වගේ මාළුන් ටිකක් අපි හිතනවා යාලා උෂ්ණාධිකයි කියලා. නමුත් මෙයා එහෙම නෑ කියලා තමයි මට කිව්වේ. ඔය කිරි දෙන මව්වරයෙක් වුණත් ගැලපෙනවා කියලා හිතලා තමයි මෙයාව ගෙහලා තිබ්බේ. ඉතින් හදාගන්න සුද්ධ කරන්න එහෙම ලොකු මහන්සියක් වෙන්න දෙයක් නෑ. මෙයාගේ හිස අයින් කළා අර කොන්ද වගේ හරිය කොඳුනාරටි ප්‍රදේශවල යම් පොඩි ප්‍රමාණයක් තියෙනවා කොරපොතු වගේ. ඒක පොඩ්ඩක් අයින් කරගන්න තියෙන්නේ. ලොකුවට නැහැ. ඉතුරු ටික වලට තියෙන්නේ මෙයා කැමති ප්‍රමාණයට පෙති විදිහට කපා ගන්න තියෙන්නේ. ඒකෙදි බඩ හරිය සෙට් වෙන ටැන් ටිකේ තියෙන ඒ අදාළ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගන්න එකයි තියෙන්නේ. ගොඩාක් දුරට බඩ නැහැ. තියෙන ටික අයින් කරගත්තා නම් ඇති. ගොඩක් වෙලාවට මේ මාළුවගේ මං හිතන්නේ ගුණයි අර ඔමේගා වගේ කියන ඔමේගා කියන පෝෂණ කොටස් තියෙනවා. ඒ වගේම ප්‍රෝටීන් වර්ග ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට දරුවන්ට උනත් සුදුසුයි කියලා කියනවා. ඉතින් ඇත්තටම කන්න හොඳ මාළුවෙක් විදිහට තමයි නිරන්තරයෙන් දක්නට නොලැබෙන මාළුවෙක් විදිහට තමයි මේ මාළුව හඳුනගන්න ලැබෙන්නේ. ඉතින් මේ වගේ මාළුවගේ හිස වෙන් කළා හිසත් ගන්න පුළුවන් ගැටලුවක් නෑ. අපි දන්නවා එයාලගේ අර දෙපැත්තේ තියෙන කර්මල් දෙක අයින් කරලා ගන්න පුළුවන්. ඔයාලට ගැළපෙන ප්‍රමාණයට මේක කැමති නම් ඔයාලට මාකට් එකට මම නම් ගියේ බේරුවලට. බේරුවලත් මම මෙයාලව ගන්න බේරුවල වරායටම ගියේ නෑ. ඔයාලට බේරුවට යනවා නම් මේ සාමාන්‍ය පොඩි මාළු ගන්න බේරුවලට පොඩ්ඩක් මෙහා ඔරලෝසු කණුව ගාව තියෙනවා. හැබැයි ඉතින් එතන තියෙන්නේ උදේ තමයි 7 මාර උපරිම 8 වගේ වෙනකන් වගේ තමයි තියෙන්නේ. යාලා ඒ ටයිම් එකෙන් පස්සේ වහලා යනවා. එතෙන්ට ගියාමත් ගන්න පුළුවන්. ඔයාලට ගොඩාක් මහ පරිමාණයෙන් ගන්නව නම් තමයි ඉතින් ඇත්තටම වරායට යන්න ඕනේ. වරාය ඇත්තටම තියෙන්නේ ලොකු මාළු. පොඩි මාළු ගන්නව නම් මෙතන තමයි තැන. ඔය බලයා, ටූනා, කෙලවල්ලා ඒ වගේ ලොකු මාළු. පොඩි මාළු විදිහට යාලා ගාව ඉන්නේ සාමාන්‍යයෙන් ඔය ලේන පරව් ඒ වගේ මාළු තමයි. ගොඩක් වෙලාවට පොඩි අපි කන ඔය මාළු ගන්නව නම් ගන්න යන්න ඕනි තැන තමයි මෙතන. ඉතින් මෙයාලා ගාවට එතෙන්ට ගියොත් එහෙම ඔයාලට කැමති ප්‍රමාණින් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් ඔය පොඩි මාළු ගොඩක් ඔය සාලියෝ ඒ වගේ මාළු නම් තොග මිලට ගන්න හැකියාවක් තියෙනවා. හැබැයි ඉතින් එයාලා කියන ප්‍රමාණය ගන්න ඕනි. ඒ විදිහට තමයි මේ කටයුත්ත කරගන්න වෙන්නේ. මේක ඉතින් උයන එකත් ඕනනම් ගේන්න තිබ්බා. අපි නම් මෙයාලා මිරිසට එව්වේ තෙල් දාලා කන්න හොඳ නැති කියපු හින්දා අපි ගෙනාපු කාරණාවට. මුත් ඔයාලට කැමති විදිහකට හදාගෙන කන්න පුළුවන්. නමුත් ඒ විදිහට කනවා නම් තමයි හොඳ කියලා තමයි කිව්වේ. I've come so far away from home. There's no way I'm turning back now. My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a
packet of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall, then I'll get back up, try again, come back stronger. No walls they built can stop me now. Let's keep chasing the sun, do what can't be done. Let's go beyond, push the limits, take flight. We'll break through the sky and go beyond the stars. With every step we take, we'll lead the way. These walls, we're breaking them down, and we'll leave them all in the dust. No horizons waiting for us, because we are made to go beyond. I won't forget where I came from. I'll use my best to build a future. Keep moving forwards, go beyond what they call impossible. If I